මේක අද උදේම මට ලැබිච්ච හරිම සතුටුදායක කතාවක්. මේ පේෂන් මගේ ඔන්ලයින් චැනලින් වලට ජොයින් වෙන්නේ දිවුලපිටියේ ඉඳලා. අවුරුදු 2ක් තිස්සේ එයා බබාලට try කරනවා. ඉතින් අවුරුදු 2 පුරා අපිට වෙස්ටර්න් ට්‍රීට්මන්ට් ගන්නවා. මෙතනදී ඩිම්බ මෝරණ බෙහෙත් බොනවා, ඉන්ජෙක්ෂන් කරනවා, පස්සේ IUI ට්‍රීට්මන්ට් වලට යොමු වෙනවා. මට පළවෙනි අපොයින්ට්මන්ට් එක බුක් කරන්නේ 3 වෙනි IUI එක කරාට පස්සේ. ඉතින් එයා රික්වෙස්ට් කරනවා IUI එක සක්සස් වෙන්න කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මට කරන්න කියලා. නමුත් එහෙම එකපාර ට්‍රීට්මන්ට් එකක් අපිට ප්ලෑන් කරන්න බෑ. ඒ නිසා මම එයාට කියන්නේ ඔයා ওই ට්‍රීට්මන්ට් එක ওই විදිහටම කරගෙන යන්න මම ඒකට විශ් කරනවා. නමුත් හදිසියෙ හරි අසාර්ථක වුණොත් අපි පිළිවෙලකට ආයුර්වේද ට්‍රීට්මන්ට් try කරමු කියන එක. ඉතින් කොහොම හරි තුන්වෙනි IUI එකත් අසාර්ථක වෙනවා. ඊට පස්සේ තමයි යා මට දෙවෙනි අපොයින්ට්මන්ට් එක බුක් කරන්නේ. මේ වෙනකොට පේෂන්ට් සම්පූර්ණයෙන්ම මානසිකව කඩාගෙන වැටිලා බලාපොරොත්තු විරහිත තත්ත්වයට පත් වෙලා හිටියේ. මොකද අවුරුදු ගානක හීනයක් ඒ විදිහට හැම අතින්ම බොඳ වෙලා යනකොට ඒක බලාපොරොත්තු වෙන අම්මා විතරයි ඒකේ වේදනාව දන්නේ ඇත්තටම. මෙතනදී අපි ට්‍රීට්මන්ට් කරන්න පටන් ගන්නවා. මුලින් ඉඳලම ස්කෑන් කරලා මට අවශ්‍ය අනෙකුත් රිපෝට්ස් අරගෙන පිළිවෙලකට පටන් ගන්නවා. මේ පේෂන්ට්ගේ තත්ත්වය අනුව අපිට කෙලින්ම ෆර්ටිලිටි සයිඩ් එකට ට්‍රීට්මන්ට් එක හරවීමේ හැකියාව තිබුණා. ඉතින් අද උදේ ඒ සතුටුදායක පුවත ඒ අම්මා දැනගන්නවා. අවුරුදු 2ක් තිස්සේ නොකරපු දෙයක් නැතුව ඇති නේද? ඉතින් චූටි පැටියෝ අම්මිගේ දහසකුත් බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මෙහෙම ආවට ඩොක්ටර් ඇන්ටිටත් ක්‍රෙඩිට් එකක් අරන් දුන්නට ඔයාට thank you. ඒ අම්මටත් දරුවටත් නිරෝගී බව මුළු හදවතින්ම පතන අපේ සුවහස් ක්ලිනික්. මම ඩොක්ටර් ඡායා.